2026 ජනවාරි මාසයේ පළවෙනි දින 10 ඇමරිකාව විසින් ලෝකයට ආందోලනාත්මක ප්‍රවෘත්ති නිර්මාණය කරනවා. මුලින්ම වෙනිසුලාවේ ජනාධිපති සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්න ඇමරිකාව වෙනිසුලාවේ තෙල් සම්පත තමන්ට රිසි ආකාරයට පාලනය කරන බවට දැනුම් දෙනවා. ඉන් නොනැවතුණු ඇමරිකාව ග්‍රීන්ලන්තයේ තමන් මිලට ගැනීමට සූදානම් බව ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කරනවා. ඉන් තව දින කිහිපයකට පස්සේ ඇමරිකානු ජනාධිපති සංදේශයක් මගින් එක්සත් ජාතීන්ගේ අනුබද්ධිත ආයතන සහ අනුබද්ධ නොවන ජාත්‍යන්තර සංවිධාන 66කින් ඇමරිකාව ඉවත් වන බවට නිවේදනය කරනවා. මේ සිද්ධි තුන දිහා පමණක් අපි බොහොම සමීපව නිරීක්ෂණය කළොත් ලෝක ප්‍රජාව නියෝජනය කරන අපි ඕනෑම කෙනෙක් ඉක්මනින්ම එළඹෙන නිගමනය තමයි නව ලෝකයේ ඇතුලේ මහා බලවත් රාජ්‍යයන් සුපිරි බලවත් රාජ්‍යයන් හැසිරෙන භූදේශපාලනික හැසිරීම කියන කාරණාව. නමුත් මම ඔබට යෝජනා කරනවා ලෝකයේ අලුත් වෙන්නට පුළුවන්. හැබැයි මේ මහා බලවතුන් තවමත් හැසිරෙන්නේ පැරණි රටාවටමයි. ඔවුන්ට ලෝක දේශපාලනය කියන්නේ හරියට බිලියඩ් බෝඩ් එකක සෙල්ලම් කරනවා වගේ වැඩක්. උන් කොතැනක හරි තමන්ගේ බලය තමන්ගේ පැවැත්ම අත්‍යවශ්‍ය වන භූමියක් ඇලමාර්ගයක් ඕනෑම උපාය මාර්ගික ස්ථානයක් දැක්කොත් උන් හැකි පමණ උත්සාහ කරන්නේ එම උපාය මාර්ගික ස්ථානය තමන්ගේ ග්‍රහණයේ පවත්වාගෙන යාම. ඒක තමයි ලෝක මහා බලවතුන්ගේ හැසිරීම. ඒ පරණ ස්වභාවයේ කිසිම වෙනසක් වෙලා නැහැ ඇමරිකාව ගැන අපි කල්පනා කරද්දී උනත්. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා අපි ඇමරිකාවේ නව දේශපාලනික හැසිරීමක් මේ ට්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදී පාලනයක ලක්ෂණය වගේ යෝජනාවන් නිගමනවලට අපි එන්නට කලින් අපි ටිකක් ඇමරිකාවේ ඉතිහාසයේ පීරමු. ඇමරිකාවේ මීට පෙර හිටපු නායකයින් තමන්ගේ දේශ සීමාවෙන් ඔබට වූ භූමිය මේ විදිහට අත්පත් කරගෙන නැද්ද? තමන්ගේ ග්‍රහණයට අරගෙන නැද්ද? වගේ ප්‍රශ්න ටිකක් අපි අහලා මේ කාරණාවට ඉතිහාසයෙන්ම ඇමරිකානු ඉතිහාසයෙන්ම යම් උත්තරයක් හොයාගන්නට උත්සාහ කරමු. මේ එපිසෝඩ් එකේදී අපි ඇමරිකාව ඔවුන්ගේ දේශ සීමාවෙන් ඔබට පිහිටි ප්‍රදේශ අත්පත් කර ගැනීම ඉතිහාසය විමසන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම ඔබේ අවධානය අරගෙන යන්නේ මම 1800 ගණන් වලට. ඔබට මතක ඇති මේක තමයි ඇමරිකාවේ කුඩා දූපත් අල්ලා ගැනීමේ නිහඬ ආරම්භය බවට පත්වන්නේ. මුලින්ම ඇමරිකාව හවායි නැත්නම් ගුවාම් දූපත් අත්පත් කර ගැනීමක් සිදු කරනවා 1800 ගණන් වලදී. එහිදී ඇමරිකාවට අවශ්‍ය වන්නේ ගුවානෝ කියන කුරුළු මලපහ ද්‍රව්‍ය තැන්පත් වෙලා තිබෙන භූමින් අත්පත් කර ගැනීම. මොකද මේ ගුවානෝ කියන තැන්පතු කුරුළු තැන්පතු ඇමරිකාවේ කෘෂිකර්මාන්තයට ඇමරිකාවේ ජාතික නිෂ්පාදනයට ඉතාම වැදගත් වන අමුද්‍රව්‍යයක් බවට පත් වුණා. ඉතින් ඒ නිසා ඇමරිකාව ගුවානෝ කියන නමින් පනතක් ගෙනල්ලා ජනගහනයක් නැති නගර සැලැස්මවල් මේවා කිසිම දෙයක් නැති අයිතිවාසිකම් නොකියන හැබැයි ගුවානෝ තැන්පතු වැඩි වශයෙන් තැන්පත් වෙලා තිබෙන පැසිෆික් සාගරයේ දූපත් අල්ලා ගැනීමට කටයුතු කරා. කෙනෙක්ට නම් මේක බැලු බැලමට කියන්න පුළුවන්. ඉතින් කාටවත් අයිතිවාසිකමකුත් නැත්නම් ඒක ඇමරිකාව අල්ලා ගත්තහම මොකද කියන එක. හැබැයි එහි වර්තමාන අදාළත්වය දිහා බැලුවාම තමයි මේ කවුරුත් අයිතිවාසිකමක් නොකියුවත් මේ සම්පත් ඇමරිකාව ඉතාම මූලෝපායිකව තමන්ගේ පැවැත්මට තමන්ගේ ආරක්ෂාවට අදටත් පාවිච්චි කරන විදිහ අපිට පෙනී යන්නේ. සමහර වෙලාවට මේ සමහර දූපත්වල නම් අපි කවුරුත් වැඩි අහලක් නැති දූපත් බේකර් දූපත, හවුලන්ඩ් දූපත, ජාවිස් දූපත, ජොන්ස්ටන් ඇටෝල් දූපත ඒ වගේ කැරබියන් කලාපයේ ඊටම මතභේදාත්මක භූමීන් දූපත් රැසක් ඇමරිකාව මේ පනත හරහා තමන්ට නතු කර ගැනීමක් සිද්ධ කරනවා. අද වෙනකොට ඇමරිකාව මේ දූපත් තමන්ගේ සැපයුම් මධ්‍යස්ථාන, තමන්ගේ සාගර බලය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ මධ්‍යස්ථාන විදිහට වර්තමානයේ පාවිච්චි කරනවා. ඉතින් මේ 1800 ගණන් වලදී ඇමරිකාව ගුවානෝ පනත හරහා අත්පත් කරගත් දූපත් නිසා ඇමරිකාවේ තමන්ගේ බලය පැසිෆික් සාගරයට ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කරන පළමු
පියවර මේ ඔස්සේ තබනු ලැබුවා. එය අදටත් ඇමරිකාවේ බල ව්‍යාප්තියට ඔවුන්ට වැදගත් වෙලා තිබෙනවා. ඊළඟට ඇමරිකාව තමන්ගේ ග්‍රහණයට ගන්නේ 1867 දී ඇලස්කාව හැබැයි යුද්ධ කළා නෙමෙයි ඇමරිකාව දිනාගන්නේ. රුසියාව විසින් ඇමරිකාව මෙය මිලට ගන්න භූමියක් බවට පත් වෙනවා. ඇලස්කාව මුලින් ඇමරිකාව විසින් මිලට ගනිද්දී ඉතිහාසයේ නම් ඇමරිකාව ටිකක් සමච්චලයටත් ලක් වුණා. කිසිම වටිනාකමක් නැති ඇමරිකාව මොකට රුසියාවෙන් මිලදී ගන්නවාද කියන කාරණාව මිනිස්සු අහන්නට පටන් ගත්තා. හැබැයි හොඳට මතක තියාගන්න උතුරු ඇමරිකාව දිහාවෙන් උතුරු ලෝකයේ වෙළඳාම යුරෝපයත් සමග සම්බන්ධ කිරීමේදී ඇලස්කාව ඊටාම වටිනා සම්දිස්ථානයක තමයි පිහිටා තිබෙන්නේ. ඒ නිසා අපි අද ග්‍රීන්ලන්තය ගැන කතා කරද්දිත් මේ ග්‍රීන්ලන්තයේ දෙසට ඇමරිකාවට නැඹුරු වීමේ පළවෙනි පියවර ඇමරිකාවට තබා දෙන්නේ ඇලස්කාව. මොකද ඇමරිකාවට ඇලස්කාවේ මේ වන විට අයිතිවාසිකම තියෙන නිසාම ඉතාම පහසුවෙන් ඇමරිකාවට ග්‍රීන්ලන්තයට එරෙහි යුද්ධයකට පවා යන්නට පුළුවන්. ඒ මූලෝපායික උපාය මාර්ගික වටිනාකම ඇමරිකාව ඇලස්කාව හරහා දිනාගෙන තිබෙනවා. ඒ වටිනාකම අදටත් ඇමරිකාවේ වෙළඳාමට, ඇමරිකාවේ ආරක්ෂාවට, විශේෂයෙන්ම ඇමරිකාවේ මිලිටරීමේ ව්‍යාප්තියට අවශ්‍ය කරන භූ දේශපාලනික වටිනාකම ඇලස්කාව නිසා ඇමරිකාවට එකතු වී තිබෙනවා. 1898 දී ඇමරිකාව විසින් හවායි දූපත තමන්ට අයදා ගැනීමක් සිද්ධ කරනවා. හවායි නිසා ඇමරිකාවට ලැබිච්ච ප්‍රධානතම වටිනාකම තමයි පැසිෆික් සාගර කලාපයට ඇමරිකාවට ප්‍රවේශයක් ලැබෙනවා. දැන් අපි අද කතා කරන චීනයේ මාවතක් තීරයක් වැඩපිළිවෙල වගේ තමයි මේ සමයේදී ඉන්දියන් සාගරය නෙමේ පැසිෆික් සාගරය තමයි ලෝකයේ ප්‍රධානතම සාගරය බවට පත් වුණේ. ඒ සාගරයට හවායි දූපත තමන්ට ඈඳා ගැනීම නිසා ලැබෙන ප්‍රවේශය නිසා වෙළඳාමට යුද මාර්ග නිර්මාණය කරගන්නට, එහි බලය තමන් වෙතට පවත්වාගෙන යන්නට, තමන් වෙතට ඇඳා තබා ගන්නට තරම් ඇමරිකාවට හැකියාවක් ලැබෙනවා. මේ කාලයේදීම තමයි ඇමරිකාව ස්පාඤ්ඤයත් එක්ක තිබ්බ යුද්ධය අවසන් වන්නේ. ඒ යුද්ධය අවසන් වීමේ ප්‍රතිඵලයක් විදිහට ඇමරිකාවට පුවර්ටෝ රිකෝ සහ ගුවාම් දූපත්වල අයිතිය පැවරෙනවා. එතනින් එහාට ගියපු ඇමරිකාව ස්පාඤ්ඤයෙන් පිලිපීනයත් මිලට ගන්නවා. දැන් පැසිෆික් සාගරයට පමණක් නෙවෙයි පිලිපීනය මිලට ගත්තු නිසා ඉන්දියන් සාගරයටත් ඕන දැන් ඇමරිකාවට තමන්ගේ ප්‍රවේශය ලැබෙනවා. මේ ප්‍රතිඵලයේ බවට පත්වන්නේ සාගර දෙකක් පාලනය කරන දූපත් ජාලයක් ඇමරිකාවට තමන්ගේ සන්තකයේ තබා ගන්නට තරම් ලැබෙන හැකියාව. ඔන්න ඔය විදිහට තමයි ඇමරිකාව පළවෙනි ලෝක යුද්ධ කාලයේ පටන්ම පොඩ තමන්ගේ බලය පළවෙනි ලෝක යුද්ධයට ප්‍රවේශ වෙන කලින් පොඩ තමන්ගේ බලය නිර්මාණය කරගත්තේ, වැඩි කරගත්තේ. අදටත් මේ කැරබියන් දූපත්වලට, ගුවාම් වලට, හවායි වලට සහ පිලිපීනයත් එක්ක තියෙන සම්බන්ධතාවය ඇමරිකාවට ඉතාම වැදගත් වෙනවා. පැසිෆික් සහ ඉන්දියන් සාගරයේ තමන්ගේ වෙළඳ සහ මිලිටරි බලය පවත්වාගෙන යාමට. ඊළඟට ඔයගලගේ අවධානය මම යොමු කරන්නේ 1903 දී ඇමරිකාව විසින් පවරාගත් පැනමා ඇල කලාපය සම්බන්ධයෙන්ුයි. 1903 දී ඇමරිකාව ගිවිසුමක් මගින් පැනමා ඇලේ පාලනය තමන් වෙතට පවරා ගැනීමක් සිද්ධ කරනවා. ඒ පාලනයේ තිබ්බ බලතල ඔවුන්ට 1999 වසර වෙනකම් පැවතුණා. මේ තිබ්බ විශේෂත්වය තමයි පැනමා ඇල කියලා කියන්නේ අපි හැමෝම අහලා තියෙන විදිහට සාගර යාකරන මර්මස්ථානයක් බවට පත් වෙනවා. ඒක හරියට අද වෙනකොට අපි කතා කරන මලක්කා සමුද්‍ර සංධිය වගේම වටිනාකමක් තියෙන ස්ථානයක්. ඉතින් මෙහි අයිතිය, මෙහි පාලනය ඇමරිකාව නතු කරගත්තා කියලා කියන්නේ ඒක ඇමරිකාවේ වෙළඳාමට, ඇමරිකාවේ ආරක්ෂාවට, නැව් ගමනා මාර්ගයට මේ සියල්ල ඇමරිකාවට ෂණයෙන් පාලනය කරන්නට හැකියාවක් ලැබෙනවා. විශේෂයෙන්ම අපි කතා කරන කාල සීමාවට සාපේක්ෂව කතා කරද්දී 1900 ගණන්වල පැසිෆික් සාගරය හා බොහොම සමීපව තිබුණු ඇල මාර්ගයක් නිසා සාගර කලාපයේ බලය තමන් යටතේ පවත්වාගෙන යාමට ඇමරිකාවට මේ කාල සීමාවේදී
පැනමාහි පාලනය තමන් යටතේ පැවතීම ඉතාම වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. දැන් ඔබේ අවධානය යොමු කරන්නේ 1980 ගණන්වල ඇමරිකාව ගිවිසුමකින් තමන්ගේ යටතට ගන්න උතුරු මරියානා දූපත් සම්බන්ධයෙන්. අතීතයේ අපි හිතන්නේ ලෝකයේ වෙනත් රටවල් අල්ලගත්තේ හුදෙක් යුද්ධ කරලා විතරයි කියලානේ. නමුත් නෑ. අතීතයේත් ඒ කියන්නේ 1980 ගණන් වලත් ඇමරිකාව බොහොම සූක්ෂම වෙලා තිබෙනවා. ගිවිසුම් හරහා ඇතැම් භූමි තාම මූලෝපායික වටිනාකමකින් යුද්ධ භූමි තමන් වෙතට පවරා ගන්න. ඒකට හොඳම උදාහරණය තමයි මේ උතුරු මරියානා දූපත්. මේ දූපත වුන් පවරා ගැනීම ගිවිසුමක් අත්සන් කළා. මේක පොදු රාජ්‍ය මණ්ඩලයේ ගිවිසුමක් වගේ ඔවුන් සමග ගිවිසුමක් අත්සන් කළා. ඔවුන්ව රැක බලා ගන්නා බවට පොරොන්දු වෙලා තමයි ඇමරිකාව මේ දූපත් තමන් වෙතට පවරා ගන්නේ. මේ හරහා ඇමරිකාව උත්සාහ කරනවා තමන්ගේ වටේට බොහොම ආරක්ෂිත වළල්ලක් නිර්මාණය කරගන්න. මොකද පැසිෆික් කලාපයේ තියෙන මේ පුංචි දූපත් හුදෙක් තවත් ඉඩමක් නෙවෙයි යොන්ට මේවා මූලෝපායිකව ඉතාම වැදගත් වෙනවා. තමන්ගේ වටේට ආරක්ෂක වළල්ලක් වගේ මේ පැසිෆික් සාගරයේ දූපත් තම සන්තකේ තම පාලනය යටතේ පවත්වාගෙන යාම ඇමරිකාවේ ආරක්ෂාවට ඉතාම වැදගත් වන නිසා ඉතින් අදටත් මේ දූපත් ඇමරිකාවේ පාලනයට යටත්ව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ඇමරිකාවේ ආරක්ෂාවට ඉතාම වැදගත් වෙලා තිබෙනවා මේ අපි කතා කරන මොහොතේදී. මේ ඓතිහාසික සිදුවීම් සියල්ල දිහා අපි සමස්තයක් විදිහට අරගෙන බලද්දී අපිට පෙනෙන නිගමන කිහිපයක් තිබෙනවා. එකක් තමයි අපිට බොහොම සරලව කියන්නට බෑ ඇමරිකාවේ වර්තමානයේ වෙනත් රටවල් කෙරෙහි දක්වන උනන්දුව. ඒවා අත්පත් කරගන්න තමන්ගේ ග්‍රහණය පවත්වා ගැනීමට තියෙන උනන්දුව මේක නිකන් ට්‍රම්ප් ප්‍රතිපත්තියක් කියලා. මේක මේ ට්‍රම්ප් ප්‍රතිපත්තියක් නෙමෙයි. මේ තමයි ඇමරිකාව. ඇමරිකාවේ ඉතිහාසයේ පටන්ම උපාය මාර්ගිකව වැදගත් වන ස්ථාන උපාය මාර්ගිකව වැදගත් වන රාජ්‍යයන් තමන්ගේ ග්‍රහණය තබා ගැනීමට කටයුතු කරලා තිබෙනවා. ඉතින් වෙනිසියුලාව සහ ග්‍රීන්ලන්තය සහ අනාගතයේ තව රටක්, තව ස්ථානයක්, තව ඇල මාර්ගයක්, වරායක් මේ ලයිස්තුවට එකතු වුණොත් ඒ කාලේ හිටපු ජනාධිපතිවරුන්ට ඒක වටිනාකම එහි වගකීම පවරනවාට වඩා අපිට හිතන්නට තිබෙන්නේ මේ තමයි ඇමරිකාව. මේ තමයි ඇමරිකාවේ ජාතික ප්‍රතිපත්තිය. දෙවනුව වෙනිසියුලාව සහ ග්‍රීන්ලන්තය ගැන පමණක් සමීපව කතා කරද්දී අපිට පෙනෙන්න තියෙන කාරණාව තමයි ඔව් වෙනිසියුලාවේ තෙල් සම්පත ඇමරිකාවට ඉතාම වටිනවා. අනෙක් අතට ග්‍රීන්ලන්තය මේ සිද්ධ වෙන කාලගුණික විපර්යාසයන් සමග එලිපෙහෙලි වන ආර්ක්ටික් කලාපයේ මතුවෙන දුර්ලභ සම්පත් වලට ප්‍රවේශයක් ඇමරිකාවට ලැබෙනවා. ඒ තමයි අපිට සම්පත් පැත්තකින් ලෝකේ වටිනම සම්පත් පැත්තෙන් ඒ වගේ දෘෂ්ටි කෝණයකින් මේ සිද්ධීන් දෙක දිහා බැලුවහම අපිට එන්න පුළුවන් නිගමනය. හැබැයි එතනින් එහාට ගියහම අපිට පේන්න තිබෙනවා ලෝකය පුංචි කලාපවලට කැඩී බිඳී යන තත්වයක්. ඒ කැඩිලා බිඳලා යන තත්වයේ ඇතුලේ විවිධ දේශපාලනික කඳවුරු වලට නායකත්වයේ දෙන තවත් රටවල් ඉන්නවා. ඒ අතර චීනය, ඉන්දියාව, රුසියාව වැනි රටවල් ප්‍රමුඛ රටවල් බවට පත් වෙනවා. ඉතින් මේ රටවල් තමන්ගේ ආසන්නතම කලාපයට තමන් අර ආරක්ෂක වළල්ලක් වගේ හදාගත්තු කලාපයට ප්‍රවේශ වීම ඇමරිකාවට තිබෙන ප්‍රධාන තර්ජනයක් බවට පත් වෙනවා. ඉතින් ඒ තර්ජනයට එරෙහිව ප්‍රතික්‍රියා දක්වන්නත් මේ වෙලාවේ ඇමරිකාව තමන්ගේ ජාතික ප්‍රතිපත්තිය තමන්ගේ දේශ සීමාවෙන් ඔබට තියෙන රාජ්‍යයන් දේශ සීමාවන් අල්ලා ගැනීම දක්වා ඔවුන් දීර්ඝ කරගෙන තිබෙනවා. ඉතින් මේ තමයි ඇමරිකාවේ ප්‍රතිපත්තිය. නිසා අපි නැවත වතාවක් මේ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියක් ට්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදී ක්‍රියාමාර්ගයක් කියන බොහොම ඉක්මන් නිගමනයක්, ඉක්මන් ලේබල් එකක් ට්‍රම්ප්ට ඇලවීමට කලින් අපි පොඩක් ඉතිහාසයේ දිහා බලන්නත් පුරුදු වෙමු. ඒ හරහා අපිට ඉඟි ලැබෙවි ඇත්තටම ඇමරිකාවේ ජාතික ප්‍රතිපත්තිය ඇතුලේ ඇමරිකාවට ඕන උනේම තමන් හුදකලා ඉන්න අතරේ හැබැයි තවමත් තමන්ගේ අනන්‍යතාවය, තමන්ගේ සලකුණ මේ භූදේශපාලනික සිතියම මත පිහිටවන්න. මේක තමයි ඇමරිකාව තවමත් සිදු කරමින් සිටින්නේ. ලෝකයේ සිද්ධ වෙන මේ වගේ දේශපාලනික ආර්ථික ප්‍රවණතාවයන් ගැන තවදුරටත් ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන අදට මම මේ එපිසෝඩ් එක අවසන් කරනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස් දැනගැනීමටත් මම කැමතියි. ඔබට යම් අදහසක් තිබෙනවා නම් මේ ඇමරිකානු භූදේශපාලනික ප්‍රවේශය ගැන
ඒ පිළිබඳව ඔබේ අදහස් අපිට කමෙන්ට් එකකින් දක්වන්න. එය දකින කෙනෙක්, ඒ අහන කෙනෙක් මං වගේම කියවා බලා ඉගෙන ගනීවි. එහෙනම් අලුත් දවසක මේ වගේම තවත් එපිසෝඩ් එකකින් ඔබව හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට මම සමුගන්නවා.